ලොකු කුඩා කවුරුත් නොසසුන් බවට පත්කන රෝගයක් තමයි මලබද්ධය කියලා කියන්නේ. අපි සෑම කෙනෙකුගේම දිනපතා දිනචර්යාවේ එක් අංගයක්ව ඇත්තේ මල පහ කිරීම. එක් දිනක් මල පහ කිරීමට නොහැකි වුවහොත් බොහෝ දෙනා තුළ මහත් අපහසුතාවයක් හටගන්නවා. එම දින ගණන 2ක් 3ක් හෝ ඊට වැඩි වුවහොත් ඇතිවන අපහසුවද දෙගුණ තෙගුණ වෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔවුන්ට සිහියට නැගෙන්නේ තමාට මලබද්ධය මතුව ඇති බවක්. වර්තමානයේ මෙලෙස අක්‍රමවත් මල පහ කිරීමේ තත්ත්වයට ගොදුරු වූ අති විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාට මතුව ඇත්තේ මලබද්ධය රෝගයද? අපි ඒ ගැන කතා කරමු. වර්තමානයේ බහුතරයකට පවතින අක්‍රමවත් මල පහ කිරීමේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කළහොත් සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුට දිනකට මල පහ පිටවීම වාර 2ක් හෝ 3ක් සිදු වෙන්න ඕන. ඒ කරදරකාරී තත්ත්වයකින් තොරව සිදුවනවා නම් ඉතා යහපත් තත්ත්වයක්. නමුත් කිසියම් රෝග තත්ත්වයක පවතින විට එම රෝගයේ ලක්ෂණයක් ලෙස මල පිටවීම අක්‍රමවත් වෙනවා. එහිදී සිදුවන්නේ මල පිටවීම දිනපතා සිදු නොවීම හෝ අක්‍රමවත් ලෙස විටින් විට මල බුරුල්ල නිතර පිටවීමයි. එමෙන්ම ඇතැම් අයට මල පිටුවත් ඒ තෘප්තිමත් කාර්යයක් නොවන ලෙසට සිදුවීම සහ මල පිටවන්නට මෙන් දැනුණද නිසි පරිදි මල පිට නොවීම වැනි ලක්ෂණ දකින්න පුළුවන්. මේ සියලුම අවස්ථා රෝගයක ලක්ෂණයක් විය හැකියි. මලබද්ධයේදී සිදුවෙන්නේ මොනවාද? මුල් කාලයේදී කෙටිකාලීනව දිනපතා මල පිට නොවීම පෙන්눔 කරන අතර ඊට හේතුව රෝගයක් නම් ඊට නිසි පිළියම් නොකළහොත් කල්යත්ම දින 2, 3, 4, 5 ආදී වශයෙන් සතියක 2ක් දක්වාද මල පිට නොවීම මෙහිදී සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? මෙවැනි අවස්ථාවලදී බඩ පුරවා දැමීම, වාතයේ පිටවීම, නොරිස්සම් සහගත බව, මුඛයෙන් දුගඳක් හැමීම, හිසේ කැක්කුම, මුහුණේ ප්‍රසන්න බව නැති වී අඳුරු පැහැවීම, සම දුර්වර්ණ වීම, සමේ කැසීම් වැඩිවීම, තුනටියේ හන්දිපත් වේදනාව වැනි ලක්ෂණ දැක ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී නිසි පිළියම් නොකළහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හටගන්නා වූ මහා රෝග කාණ්ඩයට අයත් අර්ශස් බගන්දරා වැනි තත්ත්වයන්ද හටගන්න පුළුවන්. ඊට අමතරව පීනස, වාත රක්ත සහ කුෂ්ඨ රෝග වැනි තත්ත්වයන්ද දියවැඩියා රෝගයේද මතුවීමේ අවදානමක් පවතිනවා. මලබද්ධය ඇතිවීමට බලපාන හේතු මොනවාද කියලා අපි බලමු. වර්තමානයේ නම් ආහාර රටාව මේ සඳහා කෙලින්ම බලපෑ හැකියි. මෙහිදී ગેස්ට්‍රයිටිස් වැනි ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට නිසි පිළියම් නොකිරීම ප්‍රධාන හේතුවක් බවට පත්වලා තියෙනවා. ඊට අමතරව අවේලාවේ අධික ලෙස ආහාර ගැනීම, කෘත්‍රිම ආහාර රටාවකට හුරු වීම වැනි කාරණා කුඩා දරුවන්ටද මෙම තත්ත්වය ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. මලබද්ධය ඇතිවීමට ප්‍රධාන ලෙස බලපාන ආහාර වර්ග මොනවාද? කෝපි, චොක්ලට් වැනි උෂ්ණාධික ආහාර, පාන් පිටි මිශ්‍ර ආහාර බහුලව ගැනීම සහ අධික ආම්ලික ආහාර වර්ග වන විනාකිනි මිශ්‍ර ආහාර, ගොරකා, අන්නාසි, තක්කාලි වැනි උෂ්ණ ගුණයෙන් යුතු ආහාර මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මලබද්ධය දුරු කර ගැනීමේ ක්‍රමවේදයන් මොනවාද? මෙම තත්ත්වය මතුව ඇත්තේ ආහාර රටාවේ ප්‍රශ්නයක් නිසා නම් ආහාරවලට බහුල වශයෙන් කෙඳි සහිත ආහාර වන අල, බත්තල, කොස්, පොලොස්, කෙසෙල් මුව, කෙසෙල් බඩ, කොහිල, පලා වර්ග, එළවලු සහ ඉදුණු පළතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න ඕන. මෙවැනි ආහාර වර්ග ගැනීමෙන්ද තවදුරටත් මලබද්ධය පවතින්නේ නම් එය ආහාර ජීර්ණයේ දුර්වලතාවයක් හෝ කිසියම් රෝග ලක්ෂණයක් විය හැකි බැවින් නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න ඕන. ආයුර්වේද වෛද්‍ය ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද? මෙහිදී මූලික වශයෙන් විශේෂ රෝග තත්ත්වයක් පවතීද යන්න සලකා බලා ඒට අවධානය යොමු කර ප්‍රතිකාර ආරම්භ කරනවා. බොහෝ විට රාත්‍රී කාලයේදී පහසෙන් භාවිත කළ හැකි ආහාර ජීර්ණයේ දුර්වලතා මගහරවන ඖෂධ භාවිතය තුළින් දිනපතා උදේ කාලයේදී පහසුවෙන් මල පිටවන්නට සලස්වනවා. එවිට කුමන රෝග තත්ත්වයක පැවතුනද මලබද්ධ තත්ත්වයේදී අප මුලින් කියූ හිසේ කැක්කුම්, නොරිස්සුම් සහගත බව, ශාරීරික වේදනා සහ ලක්ෂණ
ක්‍රමයෙන් බැහැර වෙනවා. රෝගියාට ඊතා සැනසිලිදායක තත්ත්වයක් සහ ශරීරයට සැහැල්ලු බවක් මේ නිසා ඇති වෙනවා. ඉතින් ඔබට මතක් කරන්නේ නිසි ආහාර රටාවක් සහ ඖෂධ මගින් මලබද්ධය වළක්වා ගන්නා ලෙසට. ඉතින් තවත් මේ වගේ නොදන්න දේවල් දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. වාහනයක් ගන්නයි විකුණන්නයි හදාගන්නයි ඇඟිලි තුඩේ දුරින් ලංකාවේ තියෙන හොඳම තැන rapid.lk